Guys, welcome to the Lex Tech YouTube channel. මම අද ඔයාලට කියන්න යන්නේ දරස් එකෙන් ඔයාලට කැමති අයිටම් එකක් ඕඩර් කරන්න සහ account එක හදලා කැමති බඩුවක් ඔයාලගේ ගෙදරටම cash on delivery ඕඩර් කරන්න තමයි මම මේ වීඩියෝ එක කියලා දෙන්නේ. ඒ කියන්නේ මේ ළඟදී අවුරුද්දක් දෙනවා. අවුරුද්දෙන් මෙයාලා සම්පූර්ණ බඩු අඩු කරලා තිනවා. හැබැයි සමහර බඩු සාමාන්‍යයෙන් වැඩි කරලා තිනවා. මම බොරු කියන්නේ නැහැ. දරස් app එක ඔයාලා තාම download කරලා නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ සහ comment එකේ pin කරලා තිනවා. එකකින් ඔයාලා දරස් app එක download කරන්න. download කරලා නැති කට්ටිය Play Store කියලා දරස් app එක අප්ඩේට් කරන එන්න දැන් අපි බලමු මගේ දරස් app එක අප්ඩේට් ලැත්තේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන කියලා. ඊට පස්සේ search bar එකේ ඔයාලා ගිහලා ගහන්න දරස් කියලා දරස් කියලා ගහගෙන මගේ දැන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම අප්ඩේට් කියන එක සිලෙක්ට් කරනවා. දැන් ඔයාලා අප්ඩේට් දීලා නැත්නම් අප්ඩේට් දෙන්න ඕන. දැන් මම මෙන්න මේ විදිහට මගේ දරස් app එක අප්ඩේට් කරන්න තියෙනවා. අප්ඩේට් කරගත්ත ඊට පස්සේ ඔයාලා කිසිම app එක මෙතනින් බෑක් වෙන්නේ නැතුවම මෙන්න මෙතනින් ඕපන් කියන එක ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්ත ඊට පස්සේ ඔයාලා දරස් app එක මෙතෙන් එනවා. account එකක් සිලෙක්ට් කරන්න නැත්නම් ඔයාලා account ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලා account එක ඇඩ් කරගන්න ඔයාලා මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. දන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න. මම account එක හදන්න දන්නේ නැහැ. ඒ ගැනත් වීඩියෝ ගේන්න කියලා. මම අද ඔයාලා account එක හදන විදිය ගැන කියලා දෙන්නේ නැහැ. මම අද ඔයාලා කියන දරස් එකෙන් order එකක් කරනදී ඔයාලා account එක select කරගෙන මෙන්න මේ විදියට ඔයාලා account එක මෙන්න මෙතනින් මෙතන පෙන්නන විදියට account එක select කරගන්න ඕන. ඔයාලා currency එක country එක වැටලා නැත්නම් මෙන්න මේ විදියට මෙතනින් ගිහලා ඔයාලා country එක මෙතනින් select කරලා භාෂාව delete කරන්න පුළුවන්. දැන් මම මෙන්න මේ විදියට මෙතනින් select කරගන්නවා. අපි බලමු. දැන් මම මෙන්න මෙතන මේ විදිහට තියෙනවා Bluetooth ham free එක. මම ඒක සිලෙක්ට් කරගන්නවා. මම මේ ඕඩර් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඔයාලගේ ගාන බලන්න පුළුවන්. ඉන් මම ඔයාලා ඒක පෙන්නන්නම්. මෙන්න මෙතනින් ගාන බලන්න පුළුවන්. ආයෙ වලට පහළට කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ ඕඩර් එක කවද්ද එන්නේ සහ ඩිලිවර් කෝස්ට් එක කොහෙද තියෙන්නේ කියලා. දැන් මම මෙතන දාලා තියෙන්නේ මම කලින් ඇඩ්‍රස් එක දාලා තින්නේ. අන්න ඒ ඇඩ්‍රස් එක මෙන්න මෙතන බලන්න පුළුවන් to වලපනේ කියලා. තව තියෙනවා මෙන්න මෙතනින් ගෙනාපු කට්ටිය ෆොටෝස් දාලා තිනවා. මෙන්න මේ විදියට සහ යාලා කමෙන්ට් කරලා තිනවා. ඔයාලා බලන්න පුළුවන් සුපිරි බාණ්ඩ ගාන හැටියට නියමටම තියෙනවා. පැය දෙකමාරකෝ අහන්න පුළුවන්. ඔන්න ඔයගේ වල මැසේජස් තියෙනවල බලා ගන්න පුළුවන්. සහ ඔයාලා මෙයාලා ඕඩර් එක ගෙනත් දෙන්න කලින් ඔයාලට මෙන්න මෙතනින් එයාලට chat එකක් දාලා අහන්න පුළුවන් මේ ඕඩර් එක ගැන විස්තර. සහ ඔයාලට මෙතනින් ඔයාලා කාඩ් එකකින් ඇඩ් කරනවා නම් add to cart කියන එකද නැත්නම් cash on delivery දෙන්න කියන ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්න නම් buy now කියන එක select කරන්න ඕනේ. දැන් මම අද ඔයාලට මේ වීඩියෝ කියලා දෙන්නේ cash on delivery. ඒ නිසා ඔයාලා මෙන්න මෙතනින් මේ buy now කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ වලට තවත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි යාළුවනේ බලා ගන්න වෙන්නේ. අන්න එතනින් ඔයාලා මෙන්න මෙතන තියෙනවා ඔයාලා කොච්චරක්ද ගෙනියන්නේ. අන්න ඒ එතනින් ඔයාලා මේ වගේ ham free දෙකක් දානවා නම් මෙන්න මේ විදිහට මේ ප්ලස් ලකුණ ක්ලික් කරලා ඔයාලා ඇති තරම් මේක ගෙන්න ගන්න පුළුවන්. සහ දැන් මම මෙතන එකක් දාන හින්දා මෙන්න මේ විදිහට එකක් සිලෙක්ට් කරලා sorry යාළුවනේ මෙන්න මේ විදිහට එකක් සිලෙක්ට් කරලා මෙන්න මේ යටින් තියෙන buy now කියන එක මම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගන්න යාළුවනේ මෙන්න මේ buy now කියන එක. buy now කියන එක ක්ලික් කර සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තවත් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ දරස් එකෙන් ඕඩර් එකක් දාලා තිනවා නම් කලින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. දැන් මම මෙතනින් ඔයාලට දැන් කියලා දෙනවා ඔයාලගේ ඕඩර් එන්න ඕන තැන ඇඩ්‍රස් එක මෙතන සිල් දාන්න කොහොමද කියලා. අන්න ඒක කරන්න ඕන නම් මෙතන මේ උඩම ඔයාලට ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. අන්න ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. දැන් මගේ තියෙන මෙතන මම දාලා තියෙන ඇඩ්‍රස් එක අන්න එතනින් ඔයාලා උඩම ඇති මොකක් හරි මැසේජස් එකක් අන්න ඒ මැසේජ් එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා තවත් ඇඩ්‍රස් දැන් ඔයාලා මෙන්න මෙතන ඇඩ්‍රස් එක ඇඩ් කරලා තියෙනවා. මෙන්න මෙතනින් ඒ ඇඩ්‍රස් බලන්න පුළුවන්. ඒ ඇඩ්‍රස් එක එඩිට් කරන්න පුළුවන්. එයාලුනේ ඔයාලට ඒක නේ ඔයාලා දැන් වෙත් තැනකින් තවත් තැනකට මේ ඇඩ්‍රස් එක දානවා. මෙතනින් එඩිට් ගල එඩිට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට නිකම්ම සාමාන්‍ය මෙතන account එක ඇඩ් කරලා නැත්නම් අගෙන ඇඩ්‍රස් එක ඇඩ් කරලා නැත්නම් මෙතන add address කියන එක සිලෙක්ට් කරගන්න යාළුවනේ.
සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තවත් බලා ගන්න පුළුවන් යාළුවනේ. අන්න එතනින් ඔයාලා මෙන්න මෙතනින් කිසිම ටික් එකක් මාරු කරන්න එපා යාළුවනේ. ඒක මම රෙකමන්ඩ් කරනවා මේ ටික් එකක්වත් ඕෆ් ඔන් මොකවත් කරන්න එපා. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. සෝරි යාළුවනේ පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් නේම් එක. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් එක දාන කෙනාගේ නම. මෙන්න මෙතෙන්ට සිලෙක්ට් කරගන්න ඕනේ යාළුවනේ. තවත් තියෙනවා ෆෝන් නම්බර් එක. ඒ කියන්නේ ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙන්න. ඒ ෆෝන් නම්බර් එක උනා වෙන්නේ මෙයාලා ඇඩ්‍රස් එක කියන්නේ ළඟට ආවට පස්සේ ඔයාලා කෝල් දෙනවා ඇඩ්‍රස් එක හරියටම අහන්න. මෙතන තියෙනවා සිටි එක. ඒ කියන්නේ ඔයාලගේ පළාත දිස්ත්‍රික්කය සහ ඉන්න තැන. ඒ කියන්නේ මං ඉන්නේ දැන් මධ්‍යම පළාතේ නුවර දිස්ත්‍රික්කේ වලපනේ කියන ස්ථානේ තමයි මම මේ ඉන්නේ. සමහර විට ඔයාලා මෙතනින් පළාතයි ඉන්න තැනයි අහන්න පුළුවන්. අන්න ඒ විදිහට දැන් පළාත අපි බලමු මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාලා මෙන්න මෙතනින් පුළුවන් ඔයාලගේ පළාත සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ නගරේ වෙන මධ්‍යම පළාත ඒ කියන්නේ මේ සෙන්ට්‍රල් කියන එක උඩ එකපාරක් මෙන්න මේ විදිහට සෙන්ට්‍රල් කියන එක එකපාරක් සිලෙක්ට් කරගන්නවා. සෙන්ට්‍රල් ගිහිල්ලා දැන් මම ඉන්නේ නුවරලේ සිලෙක්ට් කරලා දැන් මම ඉන්න තැන මෙතනින් සිලෙක්ට් කරනවා. මම ඉන්නේ වලපනේ මෙන්න පහළට ගියාට පස්සේ ඩබල් එකකින් පටන් ගන්නවා තියෙන මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙතන වලපනේ කියලා තියෙනවා. අන්න ඒක සිලෙක්ට් කරන විතරයි යාළුවෝ ඔයාලට තියෙන්නේ. මෙන්න දැන් මම වලපනේ සිලෙක්ට් කරවලා මෙන්න මෙතෙන්ට ඔයාලා ඉන්න තැන ඇඩ් වෙනවා යාළුවනේ. මෙන්න මෙතනින් ඔයාලා ඉන්න ගෙදර ඇඩ්‍රස් එක දාන්න. දැන් මම ඔයාලා හිතන විදිහට 515 වෙන් නම්බර් දානවා. ඕන්නේ යාළුවනේ ඔයාලා වලපනේ දැන් මම මේ වලපනේ ඉන්නේ කැටකඳුරේ. කැටකඳුරේ හින්දා ඔයාලා තියෙන විදිහට කැටකඳුර වලපනේ කියලා දාන්න. ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන සිලෙක්ට් කරගත්තට පස්සේ තව යටින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒ ඔප්ෂන් එකටත් මම කියනවා ඔතන ඔප්ෂන් එකක් මොකවත් දාන්න එපා. මෙතන තියෙන ඔප්ෂන් වල ගිහලා එන්නේ සිලෙක්ට් කරන්න එපා. ඔක්කොම කරලා ඉවර නැලනේ මෙතන සේව් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. සේව් දුන්නාට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මෙතෙන්ට සිලෙක්ට් වෙනවා. දැන් ඔයාලට පේනනම් මම දාපු ටික හරියටම හරි කියලා කියන මම කියපු දේවල් ගමක තියෙනවා නම් මම ඇඩ්‍රස් එකට මේ ඕඩර් එකක් දාලා තියෙන ඉඳලා දැන් මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට තමයි මම මේ විදිහට දාලා තියන්නේ යාළුවනේ. ඔයාලා බලන්න මම මෙතන ඔප්ෂන් වල කියන එකටත් මොකවත් දාලා නැහැ යාළුවනේ. සමහරට මේ ස්ක්‍රීන් එකේ පේන්නත් පුළුවන් නොපෙන්නත් පුළුවන්. මම හිතන විදිහට පේනවා යන්න ඕනේ යාළුවනේ. මොකද නම් මේ ස්ක්‍රීන් රෙකෝඩර් ඇප් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සවුන්ඩ් ප්‍රශ්න. දුන්නට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් මෙන්න මේ වගේ තමයි දැන් මම ඔයාලට ආපු විදිහටම තමයි මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මේ ඕඩර් එක දාන්න මෙතන ප්ලීස් ඕඩර් කියන එක විදිහට යාළුවනේ සිලෙක්ට් කරන්න තියෙන ප්ලීස් ඕඩර් ගියාට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහට මෙතනින් ප්ලීස් ඕඩර් කියන එක සිලෙක්ට් කරන්න. ඕඩර් සිලෙක්ට් කරාට පස්සේ තවත් ඔප්ෂන් එකක් එනවා කොළ පාටින් එනෝනේ තැඹිලි පාටින්. අන්න ඒකටත් ඒ තැඹිලි කොළ පාට හරි තැඹිලි පාට හරි ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ. මෙන්න මෙතනින් වගේ එන්නේ ඔයාලගේ ෆෝන් එකේ. ඒක සිලෙක්ට් කරලා පස්සේ ඔයාලට හරියටම මෙන්න මේ විදිහට හරියක් වැටලා ඔයාලගේ ඕඩර් එක හරියනවා. දැන් මම මේ ඕඩර් එක දාන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතන මම බෑක් වෙනවා. ආන්න ඕක අයලා මම අද ඔයාලට ගෙන ආපු වීඩියෝ එක. සහ ඔයාලට chat එකක් දෙනවා නම් ඔයාලා ඒ chat එක තියෙන්නේ කොතනද කියන ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒක යාළුවනේ තියෙන්නේ මෙන්න මෙතන ඔයාලා හෝම් ස්ක්‍රීන් එකේ chat කියලා එකක් තියෙනවා. සෝරි යාළුවනේ ඔය මේ chat නෙමෙයි. මෙතන message කියලා එකක් තියෙනවා. අන්න මේ message option එකට ගිහිල්ලා දැන් මම මෙතන message ගොඩක් අහලා දෙන එක එක්කෙනාගේ. අන්න ඒ විදිහට message option එකේ message එකක් දාන්න පුළුවන්. ඔයාලා ගත්ත order එක කොතන තියෙන කියලා ඇහුවොත් එහෙම යාළුවනේ මෙන්න මෙතනින් account කියන එකට ගියා ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා දාපු ඕඩර් එක. දැන් සෝරි මම දැන් කිසිම ඕඩර් එකක් දාලා නැතිනම් මෙන්න මෙතනින් පෙන්වන්නේ නැහැ. ඔයාලා ඕඩර් එකක් දැම්මට පස්සේ මෙන්න මෙතනින් මේ ඔප්ෂන් වලින් එකක ටික් එකක් වැටලා තියෙනවා නැත්නම් එක කිලෝ වැටලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි යාළුවනේ දරාසෙන් ඔයාලා මේ අවුරුද්දට ගැලපෙන 2020 අවුරුද්දට සුපිරියටම ඕඩර් එකක් දාලා ගන්න පුළුවන්. ඕක තමයි යාළුවනේ මම ඔයාලට ගෙනාපු දරාසෙන් ගෙනාපු අලුත් වීඩියෝ එක. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ හොඳයි කියලා හිතුනොත් ඒක subscribe කරන්න මතක් කරන්න එපා යාළුවනේ. අලුත් වීඩියෝ එකක් හැමෙම සමගන්න කලින් කියන මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් තවක් කෙනෙක්ට බලන්න share කරන්න තමතක් කරන්න පහළ තියෙන like button එකට like එකක් දාගෙන comment section එකට ප්‍රශ්නයක් තියෙනවා comment එකක් දාගෙන යන් යාළුවනේ. එහෙනම් අදට සමගන්නවා සුබ දවසක්.